අයිබෝවන් ඔයාලට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වන්නේ අස්වැසුම සම්බන්ධව. ඉතින් මේ අස්වැසුම සම්බන්ධව කෙටි වීඩියෝ එකක් තමයි අද ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න සූදානම් වන්නේ. මම මීට පෙර දිනේ දීර්ඝ වීඩියෝකින් මේ සම්බන්ධව ඔබට දැනුවත් කිරීමක් කළා. ඉතින් අද සූදානම් වන්නේ ඒ සම්බන්ධව සංක්ෂිප්ත වාර්තාවක් මේ වීඩියෝ එකෙන් අරන් එන්න. ඉතින් ඔයාලා දන්නවා ඇති අස්වැසුම යාවත්කාලින කිරීමේ වැඩසටහන මේ වෙනිට පැවැත්වෙනවා. මේ මාසේ නම් දෙසැම්බර් 31 වෙනකම් මේ කාල සීමාව රජය විසින් නිවේදනය කරලා තියෙනවා. දෙසැම්බර් 31න් පස්සේ අයදුම්පත් නැවත බාරගන්නේ නැහැ කියලා රජය විසින් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් තවමත් ඔබේ තොරතුරු අස්වැසුම සම්බන්ධව යාවත්කාලින කිරීමේ වැඩසටහනට ඔබ ලබා දීලා නැත්නම් ඉක්මනින් මේ දේ ලබා දෙන්න. එහෙම නැති වුණොත් ඔබට අස්වැසුම 2026 දී අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා රජය නැවතත් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. හැකි ඉක්මනින් ඔබ තොරතුරු ලබා දීලා නැත්නම් මේ සම්බන්ධව තොරතුරු ලබා දෙන්න කියලා. ඉතින් මම මේ සම්බන්ධව දැනුවත් කර තමයි අද සූදානම් වෙන්නේ. අපි බලමු මේ තොරතුරු ඔබ ඇතුළත් කරන්න ඕනේ කොහොමද කියලා. රජය විසින් නිකුත් කරපු නිවේදනයේ සඳහන් වෙලා තියෙනවා අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියර යටතේ ලියාපදිංචි වී මේ වෙනිට ප්‍රතිලාභ ලබන හා නොලබන සියලු දෙනාට සිය තොරතුරු යාවත්කාලින කිරීම සඳහා ලබා දී තිබූ කාලය දෙසැම්බර් මාස 31 වන දිනෙන් අවසන් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහ ජනතාව පහත සඳහන් කරුණු සම්බන්ධව අවධානයෙන් ඉඳලා මේ සම්බන්ධව යාවත්කාලින කිරීමේ තොරතුරු ලබා දෙන්න කියලා රජය සඳහන් කරලා තියෙනවා. ඉතින් සඳහන් වෙලා තියෙනවා අස්වැසුම පළමු අදියරට ලියාපදිංචි වී දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබන හා නොලබන සියලු දෙනා සිය තොරතුරු අනිවාර්යයෙන්ම යාවත්කාලින කළ යුතු බව සඳහන් කරලා තියෙනවා. තොරතුරු යාවත්කාලින කිරීමේ අවශ්‍යතාවය 2002 අංක 27 දරන සුබසාධක ප්‍රතිලාභ පනත 90 අවුරුද්දකට වතාවක් සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ ලැබිය යුතු තැනැත්තන්ගේ නම් ලැයිස්තු යාවත්කාලින කළ යුතු බව මෙහි සඳහන් වෙලා තියෙනවා. එමෙන්ම තොරතුරු යාවත්කාලින නොකරන ප්‍රතිලාභීන්ට තම අස්වැසුම ප්‍රතිලාභ දීමනාව අහිමි වෙන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අවසන් දිනයේ විදිහට දාලා තියෙනවා 2025 දෙසැම්බර් මාස 31 වෙනි දිනේදී අවසන් දිනය වෙනවා. එදායින් පසුව කිසිම තොරතුරක් නැවත බාර ගැනීමක් කරන්න නැහැ කියලාත් මේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙම කාල සීමාව තුළදී තම තොරතුරු යාවත්කාලින නොකළ සියලු දෙනාට තොරතුරු යාවත්කාලින කළ හැකි ආකාර සඳහන් කීපයක් සඳහන් කරලා තියෙනවා. එහිදී සඳහන් කරලා තියෙනවා වෙබ් අඩවිය සඳහන් කරලා තියෙනවා රජය විසින් නිකුත් කරලා තියෙන ඒ වෙබ් අඩවියට ගිහිල්ලා තොරතුරු යාවත්කාලින කිරීමේ හැකියාව ඔබට තියෙනවා. එහෙම නැත්නම් අදාළ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා හෝ වසමේ අස්වැසුම විෂය භාර නිලධාරීවරයා විසින් තාක්ෂණික සහාය ලබාගෙන මාර්ගගත ක්‍රමයට මේ අයදුම් පත්‍රය ඔබට යොමු කරන්න පුළුවන්. ඊට අමතරව අදාළ අයදුම් පත්‍රය පුරවා තම අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු එකකට ලබා දීම මගින්ද තොරතුරු යාවත්කාලින කරන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. තම අයත් ප්‍රදේශයේ පිහිටි සංවේදන මධ්‍යස්ථාන වෙත ගොස් තාක්ෂණික සහාය ලබාගෙන තොරතුරු ඇතුළත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අර මම කලින් වීඩියෝ එකේ සඳහන් කරපු විදිහටම අන්තර්ජාලය හරහා ඔබට මෙම අයදුම් පත්‍රය යොමු කරන්න පුළුවන්. එතෙන්දී ඔබේ අදාළ ග්‍රාම සේවකගේ සහාය ලබා ගන්නත් පුළුවන් මෙම තොරතුරු ඇතුළත් කිරීමට යාමේදී අපට තාක්ෂණික ගැටලුවක් මතුවුණොත්. දෙවෙනියට සඳහන් කරලා තියෙන්නේ අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන ඒක පුරවලා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් බාර දෙන්න තියෙන්නේ. ඉතින් මේ ආකාරයට තමයි ඔබට ඒ අස්වැසුම තොරතුරු යාවත්කාලින කිරීමේ කටයුතු කරන්න තියෙන්නේ. තව ටික දවසයි තියෙන්නේ. ඉතින් ඔබ ඉක්මනින්ම තොරතුරු ඒ ටික ඇතුළත් කරන්න. මේ වෙනතෙක් ඔබ තොරතුරු ඇතුළත් කළා නැත්නම් ඉතින් අපි මේ වීඩියෝ කරන් ආවේ ඔබට ඒ සම්බන්ධව දැනුවත් කරන්න. ඔබට අවශ්‍යතාවයක් තිබුණොත් අස්වැසුම අයදුම් පත්‍රයක් ලබා ගන්න අපිට කමෙන්ට් එකක් දාන්න. එහෙම වුණොත් ඔබේ WhatsApp නම්බර් එකට හරි අපිට එවන්න පුළුවන් අයදුම් පත්‍රය. ඒක පුරවලා ග්‍රාම සේවක විසින් සහතික කරලා ඉවර වෙලා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් බාර දෙන්න තියෙන්නේ. ඉතින් එහෙනම් ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හැකි ඉක්මනින් මේ තොරතුරු යාවත්කාලින කරලා ඔබට අස්වැසුම ප්‍රතිලාභය ලබා ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සඳහා සුසුකම් ලබනවද නැද්ද යන්න ඔබට තීරණය කරගන්න පුළුවන්. ඉදිරි 2026 වර්ෂයේදී මේ නිරීක්ෂණ කටයුතු වලට අදාළ නිලධාරීන් ආවට පස්සේ. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝකින් මේ සම්බන්ධව තොරතුරු අරන් එන්නම්. දැනට ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.